වන් පොට් ඩිෂ් එකක් හදන්න යන්නේ. දෙන්නෙකුට ඇති වෙන්න සාමාන්‍යයෙන් ගෙදර එච්චරම දේවල් නැති වෙලාවක ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් විදිහට මම මේක හිතනවා. මහ දෙයක් ඕනේ හදාගත්තු බත් ටිකක් අරන් තියනවා. ඊට පස්සේ චිකන් වින්ග්ස් වගේක් තිබ්බා. ඒක කෑලි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ මෙතන මේ අල තියෙනවා. අල ගෙඩියක් තිබ්බා. ඒක පොඩි කොටු වලට කපාගෙන ලුණු ටිකක් දාගත්තා. මෙතන දාලා තියෙන්නේ ලුණු, ගම්බෙරිස්, මිරිස් කුඩු, කහ, ගාලික් පවුඩර් ටිකක් දාලා මේක මික්ස් කරන් තියෙනවා. ඊට පස්සේ බිත්තර 3ක් තියෙනවා. ෆ්‍රීසර් එකේ තිබ්බා ලික්ස් කෑල්ලක් එක ගත්තා. අපි සුදු ලුණු දාලා තියෙන ෆ්‍රීසර් එකේනේ. මේ හැටි මේ 4-5ක් ගත්තා. තෙල් ටික රත් වෙන්න දැම්මා. මුලින්ම චිකන් ටිකයි අල ටිකයි එකට දාලා වෙලා බැද ගන්න ඕනේ. මොකද ඒව බැදෙන ටිකක් වෙලා යන නිසා මුලින්ම මේ දෙක බැද ගන්නවා. මේක නිකන් අල චිකන් දාලා හදන ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ එහෙම බත් එකක් බලමු. දැන් මම චිකන් ටිකයි අල ටිකයි දාන්නවා. ඒක පොඩ්ඩක් ඉන්ද්‍ර මම අඩු කරලා තිබ්බේ චුට්ටක් වැඩි කරගමු. දැන් හවස 7ට කිට්ටු ඇති. මම ඕස්ට්‍රේලියාවේ මේ වෙලාව සමයක නිසා හරිම අවුවයි. හොඳ අවුවක් තියෙනවා නිකන් දවල් 2-3 වගේ වෙලාව තාම. දැන් 7ට කිට්ටුයි මේ හදන්නේ ට්‍රයි කරාම. චිකන් ටික බැදීගෙන යනවා. අලයි චිකන් එක. ටික මම පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ලීක්ස් ටික කපා ගත්තා. සුදු ලුණු බිත් 3-4ක් කපා ගත්තා. ඊට පස්සේ බිත්තර 3ක් හදාගෙන දාගත්තා. ඒක මම මස්පස් කරගත්තා. මේක තමයි ළඟදී ගත්ත ප්ලාන්ට් එක. මේක ලංකාවේ තියෙනවා, අපේ ගෙදරත් තියෙනවා. මේක ඕස්ට්‍රේලියාවේ තියලා ගත්තේ $9 ගාණක්. මේක ඊසි කියලා කියන්නේ කෙනෙක් හදාගන්න ලේසි. මේ නියොන් නම මම දන්නේ සින්ගෝනියම් හරි ඔන්නෝම නමක්. මේකේ අර හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තියාගන්න පුළුවන්. මේ චූටි පැලයක් ගත්තේ. චූටි පැලය 9 ගාණක්. මේකේ ඉක්මනට පඳුරු එහෙම දානවා. ෆිල්ටර්ඩ් ලයිට් එකක් හොඳයි කියලා කියන්නේ. ඒක සාමාන්‍ය චැනලයක් ගාවට වගේ ඒක හොඳයි. ප්ලාන්ට් එක දාන්න කියලා මෙයාව ගත්තා. නමුත් එයාට දාන්න බෑ ඒක. ඉරණ. සිටින් මනිප්පත. මෙතන තෙල් ගොඩක් තියෙනවා. මේක බැදෙනට පස්සේ හිමින්තරේ තෙල් ටිකක් බේරලා තමයි බිත්තර ටික බදලා එළවලු ටික බදලා බත් ටික මික්ස් කරගන්නේ. මම දැන් මේ තෙල් ගොඩාක් එකතු වෙලා තියෙන්නේ. චිකන් වින්ග්ස් වල හැම තෙල් තියෙන එතකොට මේ ඔක්කොම දැන් මම එකතු වෙලා තියෙන්නේ නැහැ. කොටසක් අයින් කරන්න යන්නේ භාජනයකට. මස් ටික අල ටික බැදලා තියෙනවා හොඳට. මම තෙල් ඉතුරු කරගත්තේ මේ වගේ ප්‍රමාණයක්. මොකද තව ටිකක් මේක බැදලා ඊට පස්සේ බිත්තර බැද ගන්න තියෙනවා. බත් එකයි එළවලු ටිකයි දාන්න තියෙන්නේ. මෙච්චර විතර ප්‍රමාණය මම තෙල් අයින් කරා. මම මස් ටික අල ටික බැදීගෙන යනවා. බිත්තර ටික පැත්තකට දාන්න. බිත්තර වලට ලුණු ගම්බෙරිස් ගොඩක් ඇඩ් කරන්න කියන මොකද දැන් අල චිකන් වලට ඇඩ් කරපු ලුණු හැම තෙල් වලට වැදිලා තියෙන. දැන් මේ තෙලෙන්න මේක බැදෙන නිසා ලුණු ඇඩ් කරන්න කියන නැහැ. මේක පොඩ්ඩක් බැදුනට පස්සේ කැලි කැලි වලට කඩා ගන්නවා. ටික ටික කැලි වලට කඩා ගන්නවා.
මිශ්‍රණයට රම්පේ කරපිංචි ටිකක් ඇඩ් කරන්න ගන්න ඕන. මෙතනදී මේ ඕස්ට්‍රේලියාවේ අපිට ගන්න තියෙන රම්පේ මේකේ ෆ්‍රෙෂ් රම්පේ ගන්න තියෙනවා. නමුත් මේ අපි මේ පාර ගත්තේ ඩ්‍රයිඩ් එකක් වියලි රම්පේ කියලා වෙලා දෙරණ ප්‍රොඩක්ට් එකක්. ඒක ශ්‍රී ලංකාවේ මෙහෙට එවන එකක්. මේ දෙක තුනක් දානවා. ඔයාලට මේව තෙල්ලට මුලට දාන්න පුළුවන්. මම දැන් කරාබුලට දැම්මා. ඊට පස්සේ එනසල් 3-4ක් මේකට දාගන්න. අන්තිමට දැම්මේ මොකද තෙල් එකට ඒක දැම්මනම් මස් ටිකටත් ඔය රහ වදිනවා. මේක කැමති විදිහකට හදාගන්න පුළුවන්. මේක මම හදන නිකන් සිම්පල් විදිහට අද try කරලා බලන රෙසිපි එකක්. 1 pot meal එකක් විදිහට මේක සලකන්න පුළුවන්. easy රෙසිපි එකක්. දැන් මම ගින්දර චුට්ටක් අඩු කරලා ඊට පස්සේ මෙතන ලීක්ස් ටික දැම්මා. ඒක දාලා මික්ස් කරගන්න ඕනේ. දැන් හොඳට ආල් චිකන් එක දැබිලා තියෙන්නේ. හොඳ පාටක් තියෙනවා. ඒ වගේම දැන් තෙල් නෑ මේ බලයකින් තෙල් නෑ තෙල් ලයින් කරපු නිසා ගානට තෙල් තියෙනවා. මොකද බත් එකේ තෙල් වැඩි වෙනකන් කන්නේ බෑ. කන්නවත් නෑ මොකදත්. මේ හැමදාම කන්නේ ඉන්නේ නිසා මම හදියට කන්නේ. ලීක්ස් ටික ඇඩ් කරපු ගමම බත් ටිකත් ඇඩ් කරනවා. මොකද ලීක්ස් ටික තැම්බෙන වෙලාවටම බත් ටිකත් අපිට එතකොට ඒ රහ වදින්න දෙන්න පුළුවන්. අන්තිමට මම පොඩි ටොමැටෝ සෝස් ටිකකුයි ඊට පස්සේ ඔයිස්ටර් සෝස් ටිකකුයි එකතු කරා. ඒ දෙක මික්ස් කරගමු. මේ තියෙන්නේ අන්තිමට බත් එක. දැන් මම මේකට බත් එකේ අපි ලුණු දාන්න නැතුව බත් උයන්නේ. ඒ නිසා මම බත් එකට අන්තිමට ලුණුයි ගම්බිරිසුයි එකතු කරලා රහණු කලවම් කරගත්තා. එතකොට මේක තමයි දැන් අන්තිම මීල් එක විදිහට තියෙන්නේ. එතකොට මේකට අපි ගානම් මොනවද උඹලකට සම්බලයක් තියෙන ඒ වගේම ටොමැටෝ සෝස් එක මොන හරිත් එක්ක ඕ සයිඩ් ඩිෂ් එකක් හදාගෙන හරි නැත්නම් මේකම හරි කන්න පුළුවන්. කාලා බැලුවා රසට තියෙනවා. ඔයාලා try කරලා බලන්න කියලා කියනවා. ලේසි දෙන්නෙක් ඉන්න බවුලකට හදිස්සියකට රැකට මොනවත් ගෙදර නැති වෙලාවකට හරි තියෙන දෙයකින් මොන හරි හදන්න යනවා නම් මේ වගේ දේවල් එකතු කරලා වෙලා රැකෑමක් හදාගන්න පුළුවන්. ලේසියෙන් හදන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලත් හදලා බලන්න. bye.